සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකට එකතු වුණ ගොඩ දෙනෙක් තම්බ්නේල් එක දැක්ක ගමන් දන්නවනේ අද බලන්න යන මූවි එක ගැන. අද අපි බලන්නේ Karate Kids Legends කියන Karate Kids movies ගොන්නට අලුතෙන්ම එකතු වුණ මූවි එක. මම හිතනවා ඔයාලා හැමෝම Karate Kids movies ඔක්කොම බලලා ඇති කියලා. ඒ movies වල වගේ නෙමෙයි අපිට මේ movie එකේ නම් වෙනස්ම විදියකට තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒ තමයි Karate Kids Legends වලින් අපිට Karate Kids පළවෙනි movies වල වගේම Cobra Kai series එකේ ප්‍රධානම චරිතය වුණ ඩැනියල් ලරුසෝ එහෙමත් නැත්නම් රැල්ෆ් මැකියෝ වගේම මිස්ටර් හන් එහෙමත් නැත්නම් ජැකී චෑන් තමයි ලී ෆොන් කියන ලෙජන්ඩ් බිහි කරන්න මේ movie එකේ වෙනස වෙන ශෛලීන් දෙකක් සහ සංස්කෘතීන් දෙකක් එකට එකතු කරන්න යන්නේ. මෙන්න මේ වැඩේ නම් මාරම ඉන්ට්‍රෙස්ටිං වැඩක්. ඒ මොකද කුන්ෆු සහ කරාතේ දෙකම මෙතනදී එකතු වෙන්න තමයි යන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ මූවි එක රිලීස් වෙන්නත් කලින් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක හදන්නේ. ඒක නිසා මම මේ කරන වීඩියෝ එකේ ගොඩක්ම ඔයාලට ෆොටෝස් තමයි දකින්න ලැබෙන්නේ. ඒ ගැන ඔයාලා තරක් නම් හිතන්න එපා. මේ වීඩියෝ එකට මම ෆොටෝස් වැඩිපුර ඇඩ් කරලා තින්නේ මොකක්වත් හින්දා නෙමෙයි. ඒ මොකද මගේ channel එකට කොපිරයිට් වදින්න තියෙන ප්‍රවණතාවය මේ වීඩියෝ එකේ හින්දා වැඩි වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් යමු සංස්කෘතින් දෙකක් සහ සටන් ශෛලීන් දෙකක් එකට එකතු වුණොත් මොන වගේද වෙන්නේ බලන්න. මේ සුන්නා මූවි එක්ස්ප්ලেইন වලින් අරගෙන එන The Karate Kids Legends. අද කතාව පටන් ගන්නේ The Karate Kids දෙවන මූවි එකේ මෙන්න මේ කොටසින්. අපි දැන් ඉන්නේ 1986 වෙනි වර්ෂයේ ජපානයේ ඔකිනාවා කියන ගම්මානයේ. ඒ වගේමයි The Karate Kids මේ මූවි එකේදී මිස්ටර් මියාගි ඩැනියල්ට මෙතනදී තමයි මියාගිඩෝ කරාතේ ශින්පෝ සෙන්සේ හරහා ගොඩනැගුණු විදිය ගැන කියලා දුන්නේ. හැබැයි Karate Kids Legends මේ මූවි එකේදී කලින් කිව්ව කතාවට වඩා ගොඩක් වෙනස් කතාවක් තමයි අපිට කියන්නේ. මේ මූවි එකේ වෙන කතාව මම ඔයාලට ටිකක් කියන්නම්. අනිවාර්යෙන් ඔයාලා මේ ටික නම් මිස් නොකර බලන්න. නැත්තම් මූවි එක තේරුම් ගන්න ඔයාලට ගොඩක් අමාරු වෙනවා. හරි එහෙනම් මිස්ටර් මියාගි මෙහෙම පුහුණුවීම් කරන තැනට එන ඩැනියල් දකින්නෝ මියාගි ඩැනියල්ව මියාගිලාගේ පවුලේ ඩෝජෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මෙතනදී ඩැනියල් ඩෝජෝ එකේ අවට තියෙන පින්තූර දැකලා මියාගිගෙන් අහනවා මේ හැමෝම කවුද කියලා. මිස්ටර් මියාගි ඩැනියල්ට කියනවා ඔය තමයි මියාගිලාගේ මුතුන් මිත්තන් කියලා. මේ අතරම ඩැනියල් දකිනවා එක්කෙනෙකුට විතරක් ඩෝජෝ එකේදී විශේෂයක් කරලා තියෙන එක. ඒක දකින ඩැනියල් ඒ ගැනත් මියාගිගෙන් අහනවා. දැන් මියාගි ඩැනියල්ට මෙහෙම තමයි උත්තර දෙන්නේ. ඩැනියල් සන් මේ තමයි මියාගි ශින්පෝ සෙන්සේ. ඔකිනාවා වලට කරාටේ අරගෙන ආව පළවෙනිම කෙනා තමයි මෙයා. ඒ විතරක් නෙමෙයි අනිත් මියාගිලා වගේම ශින්පෝ සෙන්සෙත් දීවරයෙක්. ඒ වගේ මෙයා සකේ වලටත් හුඟක්ම ආදරය කරා. මේ අතරම දවසක් ලොකු හුණගක් ආවා. ඒ වෙනකොටත් ශින්පෝ සෙන්සේ සකේ ගොඩකුත් බීලා ඉඳලා තියෙන්නේ. හැබැයි මේ දවසේ නම් සෙන්සේට මාළු එකෙක්වත් අහු වෙලාවත් නැහැ. ඔන්න ඔය විදියට වෙරිමතින් මේ හුළඟට අහු වුණ ශින්පෝ සෙන්සේ අන්තිමට හැරුණේ චීනයට ආසන්න මුහුදේදී. චීනයේදී හන් කියන පවුල තමයි ඔහු බලාගෙන තියෙන්නේ. එහිදී ඔහු කුන්ෆු කලාවත් ඉගෙනගෙන. ඊට වසර ගානකට පසුව තමයි ඔහු නැවත ඔකිනාවට එන්නේ. ඒ එන්නේත් චීන ජාතික බිරිඳක් සහ දරුවන් දෙදෙනෙකුට සමගයි. ශින්පෝ සෙන්සේ ඔකිනාවට ආව පසු තමයි මියාගි කරාතේ වල උපත ඔකිනාවා වලදී සිදුවෙන්නේ. මේ උපත සිදුවන්නේ සංස්කෘතින් දෙකක් සහ සටන් කලාවල් දෙකක් අතරයි. ඊට අමතරව බෙදී ගිය අතු දෙකක්. හැබැයි එකම ගහක්. මේ ගහ තමයි අදටත් මේ දෙකම සම්බන්ධ කරන්නේ. හරි එහෙනම් මෙන්න මෙතනින් මේ කතාබහ ඉවරයක් වෙනවා. දැන් අපි එන්නේ වර්තමානයේ දවසකට. මේ අපි ඉන්නේ චීනයේ බීජින් නුවර. මේ තැන තමයි මිස්ටර් හන්ගේ කුන්ෆු පාසල. හන් එයාට සුපුරුදු පරිදි එයාගේ වැඩ කටයුතු කරගෙන යන අතර මිස්ටර් හන් ගාවට පොඩි කෙල්ලෙක් ඇවිත් හන්ට දෙයක් කියනවා. ඒ එක්කම තමයි අපිට තව කෙනෙක්ව හයිලයිට් කරලා පෙන්නන්නේ. මේ තමයි අද කතාවේ ප්‍රධානම චරිතය වන ලී ෆොන්. මෙන්න මෙහෙම ලී යාගේ පුහුණුවීම් කරන අතරම එතනට යාගේ අම්මා එනවා. ඒක තමයි අර කෙල්ල කලින් හන්ට ඇවිල්ලා කියලා තියෙන්නේ. අම්මා මෙතනට එද්දී මිස්ටර් හන් එයා ගාවට ඇවිල්ලා ලීගේ අම්මව කොහොම හරි කතා කරන්න කැමති කරව ගන්නවා. ඒ මොකටවත් නෙමෙයි. ලීගේ අම්මා නම් මේ හැටි කැමැත්තක් නැහැ ලී කුන්ෆු ඉගෙන ගන්නවට. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහදී දැනගමුකෝ. හරි කොහොම හරි මෙතනදී මිස්ටර් හන්ට පුළුවන් වෙනවා ලීගේ අම්මව බැලන්ස් කරගන්න. මේ කොහොම වුණත් ලීගේ අම්මා එයාව ඇමරිකාවට ගෙනියන්න තමයි දැන් හදන්නේ.
ලීගේ නම් අම්මගේ ඇමරිකා අදහසට පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. අන්තිමේදී මේ මොන දේ කළත් ලීට ඇමරිකාවේ නිව්යෝක් වලට යන්නම සිද්ධ වෙනවා. අපි දැන් ඉන්නේ නිව්යෝක් වල ලීගේ අලුත්ම ගෙදර. ලී මෙතනදී පින්තූරයක් දිහා දුකින් බලාගෙන ඉඳලා එළියට යන්න පිටත් වෙනවා. මේ තමයි නිව්යෝක් සිටි එකේ ලීගේ පළවෙනි රාත්‍රිය. මෙහෙම නිව්යෝක් වල පාර දිගේ ලී කෙලින්ම එන්නේ පීසා රෙස්ටුරන්ට් එකකට. මේ පීසා රෙස්ටුරන්ට් එකේදී ලීට අලුත් කෙනෙක්ව මුණ ගැහෙනවා. මේ තමයි අද කතාවේ මේන් හීරෝයින්. එයාගේ නම අපිට ඉස්සරහදී තමයි දැනගන්න වෙන්නේ. එතනින් කට් කළාම අනිත් දවසේ උදේම ලී ස්කූල් එකට යන්න පිටත් වෙන්නයි හදන්නේ. කොහොම හරි ලී ස්කූල් එකේ පාර හොයාගෙන අන්තිමට පරක් වෙලා හරි ලී කොහොම හරි ස්කූල් එකට එනවා. මේ විදියට කොහොම හරි ස්කූල් එකට එන ලීගේ පළවෙනි දවසේ ගෙවෙන්නේ මෙන්න මේ විදියට. එතනින් කට් කළාම ස්කූල් ඉවරලා ගෙදර එන ලීට ආයෙමත් මේ කෙල්ලව හම්බෙනවා. මේ හමුවීමෙන් නම් මේ දෙන්න ටිකක් යාළුවන් බවට පත් වෙනවා. මේ දෙන්නම දැන් මේ විදියට පාරේ යද්දී ලී කරාටේ ඩෝජෝ එකක් දකිනවා. මේ ඩෝජෝ එක දකින ලී ඒ දිහා මාරම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ වෙලේ මේ කෙල්ල අහනවා ඔයත් මේ වගේ මොන හරි කරනවද කියලා. එතකොට ලී කියන්නේ ඔව් මමත් කුන්ෆු කළා. හැබැයි කාලෙකට කලින් දැන් නම් මේවා කරන්නේ නැහැ කියලා. මේ වෙලේම මේ ඩෝජෝ එකේ සෙන්සෙ මෙතනට ඇවිත් මේ කෙල්ලට කතා කරනවා. හේ මියා ඔයා මොකද කරන්නේ මෙතන? එන්න ඇතුළට. හරි එහෙනම් මේ කෙල්ලගේ නම තමයි මියා. මියා මෙතනදී මේ ආරාධනාව මගහැරලා මෙතනින් යනවා. ඒ එක්කම සෙන්සේ ඩෝජෝ එක ඇතුලේ ඉඳපු මියාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ට එළියේ සිද්ධිය ගැන කියනවා. එතනින් කට් කළාම දෙන්නාගේ කතාව අතරම ලී මියාගෙන් අහනවා එයාට නිව්යෝක් සිටි එක පෙන්වන්න පුළුවන්ද කියලා. ඒ එක්කම අනිත් දවසේ උදේම මියා ස්කූටරයකුත් තියාගෙන ලීගේ ගේ ඉස්සරහට ඇවිත් ඉන්නේ. ඒ මොහොකටවත් නෙමෙයි මියා දැන් හදන්නේ ලීට නිව්යෝක් සිටි එකම පෙන්වන්න. දැන් මෙන්න මෙහෙම මේ දෙන්නා යන අතරේ මියාගේ ස්කූටර් එක කැඩිලා ගිහින් දෙන්නම දැන් ට්‍රේන් එකට එනවා. මෙතන මේ දෙන්නා මෙහෙම ට්‍රේන් එකේ ඉද්දි මියාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් වන කෝන මෙතනට එනවා. කෝන දැන් හිතන්නේ ලී තමයි මියාගේ අලුත්ම බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ඔය දේ හිතේ තියාගෙන කෝන හදන්නේ ලී එක්ක ප්‍රශ්නයක් දාගන්නයි. ඒ වුණාට මියා මෙතනදී ලීව එක්කන්න යන්න හදනවා. මේ යන අතරම කෝන ලීට එක පහරක් විතරක් ගහලා වෝනින් එකකුත් දෙනවා. මියා දැන් ලීවයාගේ ගෙදරට අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඒ මොහොකටවත් නෙමෙයි කෝන ගහපු පාරට ලීගේ ඇහැට නම් හොඳටම ඩැමේජ් වෙලා. ඒක හදාගන්න මියාගේ තාත්තගෙන් උදව් ඉල්ලගන්න තමයි මෙයා ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොම හරි මියාගේ තාත්තා වික්ටර්ට පුළුවන් වෙනවා ලීගේ ඇහැ පොඩ්ඩක් විතර හරි ගස්සන්න. එතනින් කට් කළාම අනිත් දවසේ උදේ නිදාගෙන ඉන්න ලීට අම්මා කතා කරද්දී අම්මා ලීගේ ඇහැ දකිනවා. අම්මා ලීට කියනවා ෆයිට් ඕන නැති නිසා තමයි අපි ඇමරිකාවලට ආවේ. ඒක ඔයා හොඳට මතක තියාගන්න කියලා. දැන් අපිට පෙන්නනවා ලී එයාගේ රූම් එක අස් කරද්දී ඒක පින්තූරයක් දැකලා එයාට කලින් සිද්ධියක් මතක් වෙනවා. මෙතන මේ ඉඳලා තියෙන්නේ ලීගේ අයියා. ලීගේ අයියාත් කුන්ෆු කරපු කෙනෙක්. එයාට උන දේවල් තාම අපිට පෙන්වන්නේ නැහැ. මෙතනදී ලීට අයියා එක පහරක් පුරුදු කරනවා. හැබැයි ඒ පහර තාම ලීට හරියට ගහගන්න බැහැ. එතනින් කට් කළාම අනිත් දවසේ උදේ ඉස්කූල් එකේ ඉන්න ලී එක කෝන එයාට ඕන වුණ ප්‍රශ්නේ දාගන්නවා. ලීත් කරන්න දෙයක් නැතුව කෝන එක්ක දැන් ෆයිට් කරන්නයි හදන්නේ. හැබැයි ලී කුන්ෆු දැනගෙන හිටියට කෝනත් එක්ක එයාගේ කුන්ෆු වැඩකටම නැතුව යනවා. අන්තිමේදී ලී එයාගේ අයියා කියලා දුන්න පහර ගහන්න තමයි හදන්නේ. මේ මොන පහර ගැව්වත් කෝන මේ හැම පහරක්ම ලස්සනට බැලන්ස් කරගන්නවා. ඒ එක්කම තමයි ස්කූල් එකේ ටීචර්ස්ලා ඇවිත් මේ ප්‍රශ්නේ විසඳන්නේ. මේ කොහොම හරි එතනින් එන ලී දකිනවා කෝනගේ පෝස්ටර්ස් වගේක්. මේ කෝන කියන්නේ නිකන් කොල්ලෙක් නම් නෙමෙයි. එයා කරාටේ චැම්පියන් කෙනෙක්. එතනින් කට් කළාම ලී එනවා මියාගේ කැඩුන ස්කූටර් එක හදන්න. මේ එක්කම තමයි වික්ටරුත් එළියට එන්නේ. මේ එළියට එන වික්ටර්ට කට්ටියක් ඇවිල්ලා ගහන්න හදද්දී ඒක දකින ලී මේකට මැදිහත් වෙනවා. මේ ඉන්න උන් ඔක්කොටම දැන් ලී වැඩ දදා ගහනවා. ඒ වැඩේ ඉවර කරන ලී වික්ටර්ව කඩේ ඇතුළට අරගෙන එනවා. මේ වෙලේ වික්ටර් අහනවා මොනවද ඔයා පුරුදු වෙලා තියෙන්නේ කියලා. වික්ටර්ට ලී උත්තර දෙන්නේ මම කුන්ෆු තමයි පුරුදු වෙලා තියෙන්නේ කියලා. වික්ටර් ලීගෙන් අහනවා කුන්ෆු එයාටත් පුරුදු කරන්න පුළුවන්ද කියලා. ඒ එක්කම වික්ටර් ලීව ඇතුළට ගෙනihin එයා ගැනත් පෙන්නනවා. වික්ටර් කියන්නේ හිටපු බොක්සර් කෙනෙක්. එයාට ඕන වෙලා තියෙන්නේ ආයෙමත් රින් එකකට නගින්න විතරයි. මේ මොන දේ වික්ටර් කිව්වත් ලී ඒ දෙයට බෑ තමා කියන්නේ. එතනින් කට් කළාම ලී සහ එයාගේ අම්මා මලවුන් සිහි කිරීමේ උත්සවයකට සහභාගී වෙලා ආවම ලී මිස්ටර් හන්ට කතා කරලා අහනවා වික්ටර් කියපු කාරණේ ගැන. මිස්ටර් හන්ට ඒ දෙයට විරුද්ධ වෙන්නේ නැති නිසා ලී ඉක්මනින්ම වික්ටර්ගේ පුහුණුවීම් පටන් ගන්නවා. දැන් ලී තමයි වික්ටර්ගේ මාස්ටර් වෙන්නේ.
මේ පුහුණුවීම් අතරම මෙයා දෙන්නගේ පුහුණුවීම් දකිනවා. එතනදී වික්ටර් කියනවා එයාට ආයිමත් එකපාරක් හරි රින් එකට යන්න ආසයි කියලා. හැබැයි මෙයා නම් මේකට කැමති නැහැ. ඒ මොන දේ වුණත් මේ දෙන්නගේ පුහුණුවීම නම් නවතින්නෙත් නැහැ. මේ දෙන්න යන එන ගමනුත් පුහුණුවීම් තමයි කරන්නේ. කොහොම හරි ලීගේ පුහුණුවීම් අතරතුර ලී මෙන්න මේ වගේ පහරක් වික්ටර්ට පුරුදු කරනවා. ඒ වගේම කුන්ෆු වල තියෙන ගොඩක් දේවල් වික්ටර්ට ලීගෙන් පුහුණු වෙන්න ලැබෙනවා. එතනින් කට් කළාම ලී තනියම පුහුණු වෙන අතරේ මෙතනට වික්ටර් එනවා. මෙතනට එන වික්ටර් ලීගෙන් අහනවා ලී මොකද ඔයාගේ මූඩ් එක අවුලෙන් වගේ මොකක්ද උනේ කියලා. අන්න එතකොට තමයි ලී අයියාගේ විස්තරය වික්ටර්ට කියන්න පටන් ගන්නේ. එතනින් කට් කළාම දැන් අපිට ලීගේ අයියාගේ සිද්ධිය තමයි පෙන්වන්නේ. මේ ලීගේ අයියා කුන්ෆු ටූර්නමන්ට් එකක් වින් කරලා එන මගදී නාඳුනන කට්ටියක් ලීගේ අයියාව මරලා දාලා. අන්න ඒකයි ලී ගොඩක්ම අවුලෙන් ඉන්නේ. එයාගේ අම්මා කුන්ෆු වලට කැමති නැත්තේත් ඒකයි. එතනින් අපි එන්නේ මෙන්න මෙතනට. මෙතන මෙහෙම කට්ටිය ඉන්න අතරේ මියා ලීට කානිවල් එකකට යන්න කතා කරනවා. මෙතනදී ලී මියා කියන ගමන ඕනකමින්ම මග අරිනවා. එයාට ස්කූල් එකේ වැඩ තියෙනවා කියලා තමයි ලී කියන්නේ. හැබැයි මේ රෑ ලී කානිවල් එකට කාටත් හොරෙන්ම එනවා. මේ කානිවල් එකට එන ලී එතකොට තමයි දෙයක් දකින්නේ. ලී මෙතනදී දකිනවා මියා කෝනත් එක්ක කානිවල් එකේ ඉන්න එක. ලීට නම් මේ දෙයට හොඳටම අවුල් යනවා. එතනින් අපි එන්නේ බොක්සින් මීට් එකට. මේ මීට් එකට තමයි වික්ටර් සෙල්ලම් කරන්න හදන්නේ. මෙතනදී මියා ලී එක කතා කරන්න ආවට ලී නම් මියාව ගානකටවත් ගන්නේ නැහැ. මේ දේ හින්දා මියා ලීගෙන් අහනවා ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි ලීයා දැක්ක දේ මියාට කියන්නේ. ඒ දේ අහන මියා ලීට ඒ ගැන විස්තර කරනවා. මියා එදා රෑ කෝනත් එක්ක ගිහිල්ලා තියෙන්නේ එයාලාගේ තිබුණ හැම දෙයක්ම ඉවර කරලා දාන්නයි. නැතුව එයා එක්ක වෙන හේතුවක් හදාගන්න නෙමෙයි. මේ කියන දේ අහන ලීට නම් අමුතුම සතුටක් එනවා. මේ වෙලෙම මේ දෙන්න කිස් කරන්න යද්දී වික්ටර් මෙතනට ඇවිත් දෙන්නම රින් එක ළඟට ගෙනියනවා. දැන් තමයි වික්ටර්ගේ පළවෙනි තරඟය. මේ තරගයේ නීති රීති එහෙම කියලා මේ තරගය දැන් පටන් ගන්නයි හදන්නේ. මේ තරගය පටන් ගැනීමේදී වික්ටර් හොඳටම ගුටි කෑවත් ලීගේ පුහුණුවීමෙන් වික්ටර් යාගේ වැඩත් පටන් ගන්නවා. මෙතනදී වික්ටර් ගහන ගැහිල්ලට බය වෙන අනිත් සෙට් එකේ බොසා ප්ලේයර්ට කියනවා තහනම් කරපු එල්බෝ ෂොට් එක ගහන්නයි කියලා. මෙන්න මේ වදින එල්බෝ ෂොට් එක නිසා වික්ටර්ට මෙතනදී පරදින්න සිද්ධ වෙනවා. මේ පහර නිසා වික්ටර්ව ඉමර්ජන්සි දාන්න යනකොට ලීට එයාගේ අයියා ගැනත් මතක් වෙනවා. මේ නිසා ලී හොස්පිටල් එක ඇතුළට යන්නේ නම් නැහැ. මෙයා ලීට කියනවා එන්නකො ලී අපිට ඔයාව දැන් තමා ඕන වෙන්නේ. මේ මොන දේ ලීට ඇහුණත් එයාගේ අයියාගේ මතකයේ නිසා ලීට කරගන්න දෙයක් නැහැ. දැන් හොස්පිටල් එකේ ඉන්න වික්ටර් බලන ඩොක්ටර් තමයි ලීගේ අම්මා. මෙතනදී ලීගේ අම්මා දැනගන්නවා ලීත් මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා අම්මා ඇවිත් ලීට හොඳටම බනිනවා. ලීට අම්මා කියනවා ආයිමත් ෆයිට් කියන වචනේ ඇහෙන්නවත් බැහැයි කියලා. ඒ වගේම ඔයාගේ යාළුවට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ කියලා අම්මා මෙතනින් යනවා. එතනින් කට් කළාම ලීට වික්ටර් උන සිද්ධිය වගේම එයාගේ අයියාගේ මතකයනුයි මිස්ටර් හාන්ගේ කෝලුයි මේ හැමදේම දැන් ලීට එපා වෙලයි තියෙන්නේ. ඒ හැමදේම ලීට දැන් කරදරයක් වගේ තමයි. එතනින් කට් කළාම මේ රෑ ලී ගෙදරට ආවම ගේ ඇතුළේ ඉඳන් කවුද කෙනෙක් ලීට පහර දෙනවා. දැන් ලී දන්න වැඩ කෑලි හැම එකක්ම දාලා මේකෙන් බේරෙන්න තමයි යන්නේ. ඒ අතරම තමයි මේ පහර දෙන කෙනාව දකින්නේ. මෙතනදී ලීට පහර දීලා තියෙන්නේ මිස්ටර් හන්. එතනින් අපි මෙයාලාගේ රෑකෑම ගන්න තැනට එනවා. ලීගේ අම්මගේ නම් මෙච්චර කැමැත්තක් නෑ මිස්ටර් හන් එකපාරටම ආපු එක ගැන. එතනින් කට් කළාම මිස්ටර් හන් ලීවත් එක්කගෙන වික්ටර් බලන්න එනවා. මෙතන ඉන්න මියා නම් මේ වෙලේම මෙතනින් එළියට යනවා. දැන් මේ කට්ටියගේ කතාබහ අන්තිමට මිස්ටර් හන් දෙයක් කියනවා. එහෙම කියන්න එපා. යාළුවෙක්ට ප්‍රශ්නයක් නම් මේක අපිටත් ප්‍රශ්නයක් තමයි. අපි ඒක බලාගන්නම් කියලා මේ දෙන්නම එළියට එනවා. මේ දෙන්න මෙහෙම එළියට එන අතරම ලී අහනවා අපි කොහොමද ඒක බලාගන්නේ? මිස්ටර් හන් ලීට කියන්නේ එක දෙයයි. අපි නෙමේ ඔයා තමයි ඒක බලාගන්නේ. මේ ටූර්නමන්ට් එක ඔයා ගහන්න ඕනේ. තව දවස් 10කින් ටූර්නමන්ට් එක. හැබැයි තව දවස් 2කින් මම ආවම තමයි පුහුණුවීම් පටන් ගන්නෙ. එතකොට ලී අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. මිස්ටර් හන් කියන්නේ මම යාළුවෙක්ව හම්බෙලා එන්නම් කියලායි. එතනින් කට් කළාම අපි එන්නේ හුරු පුරුදු තැනකට. මේ මියාගි ඩෝජෝ එක. මෙතනට තමයි හන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මිස්ටර් හන් ඩෝජෝ එක ඇතුළට ඇවිල්ලා මිස්ටර් මියාගිගේ පින්තූරයට ආචාර කරනවා. මිස්ටර් මියාගි කියන්නේ මිස්ටර් හන්ගේ හොඳම යාළුවෙක්. මේ වෙලාවෙම තමයි ඩැනියල් මෙතනට එන්නේ. ඩැනියල් මිස්ටර් හන්ට කියනවා සමා වෙන්න. ඔයා මිස්ටර් මියාගි හම්බෙන්න නම් ආවේ ඒක වැඩක් වෙන්නේ නැහැ. මිස්ටර් මියාගි මිය ගිහින් එයා දැන් ජීවතුන් අතර නැහැ.
ඒක ඇහෙන මිස්ටර් හන් ඩැනියල්ට කියනවා මම දන්නවා සෙන්සේ මියාගී දැන් නැති බව. මම ආවේ සෙන්සේ මියාගීව හම්බෙන්න නෙමෙයි. මම ආවේ ඔයාව හම්බෙන්නයි. දැන් මිස්ටර් හන් ඩැනියල්ට මිස්ටර් මියාගීගේ සහ එයාගේ පින්තූර පවා පෙන්නනවා. ඒ අතරම දෙන්නගේ අතීතය ගැනත් මෙයා කියනවා. මිස්ටර් මියාගී මිස්ටර් හන්ට ඩැනියල් ගැනත් කියලායි තිබිලා තියෙන්නේ. මේ අතරම මිස්ටර් හන් ඩැනියල්ට කියනවා මට කරාටේ දන්න කෙනෙක්ව ඕන කරනවා. හැබැයි ඒ නිකන් කරාටේ නම් නෙමෙයි. මියාගී කරාටේ දන්න කෙනෙක්ව තමයි ඕනේ. මම හිතනවා ඔයා මට උදව් කරයි කියලා. මිස්ටර් හන් කියන දේවල් අහන්න ඉන්න ඩැනියල් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මිස්ටර් හන් නම් විශ්වාසයෙන්ම කියනවා ඔයා එයි අනිවාර්යෙන් මේ. එහෙනම් මං දැන් යන්නම්කෝ. එතනින් කට් කළාම ලියනවා මිස්ටර් හන් එක්ක ට්‍රේනින් එන්න තියෙන තැනට. මිස්ටර් හන් දැන් එයාගේ වැඩ කොටස පටන් අරගෙනයි තියෙන්නේ. මෙන්න මේ විදියට හන්ගේ ලීගේ පුහුණුවීම් කරගෙන යන අතරම මිස්ටර් හන් ලීගේ අම්මගේ මයින්ඩ්සෙට් එකත් වෙනස් කරලා මේ වැඩේට කැමැත්ත ගන්නවා. ඔන්න ඔය අතරෙම කෝණගේ ට්‍රේනින් එකත් කෙරීගෙන තමයි තියෙන්නේ. හැමෝගෙම මේ පුහුණුවීම් අතරමඟ තමයි මෙතනට ඩැනියල් ලරූසෝ එන්නේ. ඩැනියල් මෙතනදී මේ වැඩේ ලීඩ කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් චෙක් කරලම වැඩේ පටන් ගන්න තමයි දැන් හදන්නේ. ලීට දැන් මිස්ටර් හන්ගේ කුන්ෆු පුහුණුව වගේම ඩැනියල්ගෙන් මියාගිඩෝ කරාටේ පුහුණුවත් ලැබෙනවා. ඔන්න ඔය අතරෙම ලීට පුළුවන් වෙනවා එයා එක්ක තරහින් ඉන්න මියාවත් යාළු කරගන්න. එතනින් කට් කළාම ටූර්නමන්ට් එකේ පළවෙනි දවසට තමයි අපි එන්නේ. ලීට හම්බෙන පළවෙනි තරඟකාරයා එක්ක නම් ලොකු මහන්සියක් නොවීම ලී වැඩේ ඉවර කරගන්නවා. මේ හැම තරඟයක් අතරේම කට්ටියගේ පුහුණුවීමත් හොඳටම කෙරීගෙනයි තියෙන්නේ. එතනින් කට් කළාම අපිට පෙන්වන්නේ කෝණගේ තරඟ ටිකක්. කෝණගේ තරඟ ටික කෝණ සුපිරිම විදියට තමයි වින් කරන්නේ. එතනින් කට් කළාම කෝණගේ යාළුවෙකුට ලීගෙන් හොඳටම ගුටි කන්න සිද්ධ වෙනවා. මේ දේ දකින කෝණට හොඳටම තරහ ගිනු ඉන්නේ. මෙන්න මේ තරඟෙදී කෝණගේ සෙන්ස් එකේ කට්ටියක් ලීට ඇටැක් කරන්න හදද්දී ලීගේ ලෙජන්ඩ් ට්‍රේනර්ස්ලා දෙන්න එන හැමෝම වැඩි වැඩ කොටසක් කරන්න නැතුව ඉවරයක් කරනවා. එතනින් කට් කළාම දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලීගේ කෝණගේ ෆයිනල් ෆයිට් එක විතරයි. මේ ෆයිට් එකට තමයි ලීට හොඳම මූමන්ට්ස් ටිකක් පුරුදු වෙන්න ලැබෙන්නේ. ඒ අතරම කෝණගේ පුහුණුවීමුත් දිගින් දිගටම වෙනවා. ඔය අතරේම ඩැනියල් දකිනවා ලීගේ එක කික් එකක්. ඒ කික් එක දකින ඩැනියල් ලීගෙන් අහනවා ඔයා ඕක කලින් පාවිච්චි කරලා තියෙනවද කියලා. ලී කියන්නේ කෝණට ඕක කලින් ගහලා එයා මේ පහරෙන් ලස්සනට බේරිලා රිටර්න් ආයිමත් මට ගැව්වයි කියලා. හැබැයි ඩැනියල් නම් කියනවා නියමයි ඒක නියමයිනේ. ඕක තමයි අපි අවසානයේට කොටියව දඩයම් කරන්න යන උගුල වෙන්නේ. ඒ එක්කම ඩැනියල් හන්ටත් මේ ගැන විස්තර කරලා කියනවා. දැන් මේ හැමෝම මෙතනට එන්නේ ලීඩ වෙන්න තියෙන අවසාන පුහුණුව දෙන්නයි. එතනින් කට් කළාම මිස්ටර් මියාගිගෙන් ඩැනියල්ට ලැබුණු හෙඩ් බෑන්ඩ් එක පවා ඩැනියල් ලීට තමයි දෙන්නේ. ඒ එක්කම ඩැනියල් එයාට පුළුවන් හැමදේම ගැන ලීට කියලා දෙන්නත් අමතක කරන්නේ නැහැ. මේ හැම පුහුණුවීමක් අතරම මෙයාලාගේ අවසන් බලාපොරොත්තු පහර පුහුණු වෙන එක නම් ලීට ගොඩක් අමාරු වැඩක්. දැන් අවසන් තරගයට ඉන්න මේ දෙන්නම එයාලාගේ උපරිමය මේ තරගයට දෙන්න තමයි ලෑස්ති පිට ඉන්නේ. ඔන්න ඔය අතරම ලීට අන්තිමේදී එයාලාට ඕන වුණ අවසන් පුහුණුව සම්පූර්ණ කරගන්න ලැබෙනවා. එතනින් කට් කළාම අන්තිම තරගයේ තියෙන තැනට ලීගේ අම්මත් ඇවිල්ලා ලීට සුබ පතනවා. ලී දැන් හදන්නේ එයාගේ හොඳම ගුරුවරුන් දෙදෙනාත් එක්ක සංස්කෘතින් දෙකක් සහ සටන් ශෛලීන් දෙකක් එකට එකතු කරලම මේ තරගයට මුහුණ දෙන්නයි. මේ තරගයට ලීත් එක්ක එයාගේ අයියා ඇරෙන්න එයාට ඕන හැම දෙනාම මෙතන ඉන්නවා. ඔන්න ඔය අතරම තමයි අපි බලන් ඉඳපු අවසන් තරගයේ පටන් ගන්නේ. මෙන්න මෙහෙම අවසන් තරගයේ පටන් ගත්තම ලී මුලින්ම කුන්ෆු වලින් තමයි කෝණට පහර දෙන්නේ. ඒ පහරවල් වලින් නම් කෝණට එක පාරක් ගහන්නවත් ලීට බැරි වෙනවා. ඔන්න ඔය අතරම තමයි ලී මියාගේ කරාතේ සහ හන්ගේ කුන්ෆු එකට එකතු කරන්නේ. මේ අතරම ඩැනියල් සහ මිස්ටර් හන් සුපුරුදු වචන දෙකක් කියනවා. ඩැනියල් කියනවා බැලන්ස් එක තියාගන්න. මිස්ටර් හන් කියනවා ඔයා හොඳට ෆෝකස් කරගෙන ඉන්නයි කියලා. ඔන්න ඔය වචන දෙක නම් කරාටේ ෆෑන් කෙනෙක් වුණොත් ඔයා අනිවාර්යෙන් මේක දන්නවා. ලී දැන්නේ හැමදේම එක්ක කෝණට පහර දෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි ලී පළවෙනි ලකුණ ගන්නේ. මේ ලකුණ ගන්න ලී එක්ක කෝණට හොඳටම තරහ යනවා. හැබැයි කෝණගේ තරහ දැන් එච්චර ගාණක් නැහැ. ඒ මොකද ලී කෝණගේ එක පහරක්වත් දැන් ගාණකටවත් ගන්නේ නැතුව ඉද්දි කෝණගෙන් වදින එක කික් එකක් නිසා ලීට සිහිය නැති වෙනවා.
මේ අතරම තමයි ලීට එයාගේ අයියට වුණ දෙයි වික්ටර්ට වුණ දේවලුයි මතක් වෙන්නේ. මේ මතක් වෙන දේවල් එක්කම ලී ආයිමත් නැගිටිනවා. ලී දැන් එයාගේ අවසන් පහරට ලෑස්ති වෙලා ඉන්නේ. ඩෑනියලුයි මිස්ටර් හානොයිත් මේ වෙලාව වෙනකල් තමයි බලන් ඉඳලා තියෙන්නේ. ඒ කොහොම හරි ලී මේ පහරට එද්දි කෝනට කලිනුත් මේ පහර ගහපු සිද්ධිය මතක් වෙනවා. කෝන නම් හිතන්නේ කලින් කරපු දේම මෙතනත් කරාම වැඩේ ඉවරයි කියලා. හැබැයි මේ පහරට ඩැනියල් අලුත් දෙයක් එකතු කරයි කියලා කවුරුත්ම දන්නේ නැහැ. කෝන යාට සුපුරුදු පරිදි ලීගේ පහර නවත්තන්න යද්දී ඩැනියල් ලීට පුරුදු කරපු විදිහටම ලී එයාගේ පහර අවසන් කරනවා. ලී මෙතන ගහපු පහරට නම් හැමෝම හොල්මන් වෙලා තමයි ඉන්නේ. කෝනටත් දැන් කරගන්න දෙයක් නැහැ. ඒ එක්කම ලීගේ පිටිපස්සෙන් කෝන ගහන්න හදද්දී ලී එතනත් ඩැනියල්ගේ පහරක් මාරගෙන කෝනව බිම දානවා. ඔන්න ඔය අතරම තමයි ලීගේ ජයග්‍රහණය ගැන කියන්නේ. ලීගේ මේ ජයග්‍රහණයට හැමෝටම සතුටුයි. මේ අන්තිම ටූර්නමන්ට් එකෙන් පස්සේ ඩැනියල් ආයිමත් එයාගේ තැනට යනවා. ඒ එක්කම මේ කට්ටියම දැන් වික්ටර්ලාගේ පීසා ෂොප් එකේ කෑමක ඉද්දී ලීගෙන් වෙනමම ඩැනියල්ට පීසා එකක් එයාගේ ගෙදරටම ලැබෙනවා. මේ පීසා එක ගන්න ඩැනියල් ඇතුළට එද්දී තමයි අපිට තව කෙනෙක්ව පෙන්වන්නේ. ඒ තමයි ජොනි ලෝරන්ස්. ජොනි නම් මෙතනත් පිස්සුම තමයි කියවන්නේ. ඩැනියල්ට හම්බුණ මේ පීසා එක දකින ජොනි ඩැනියල්ට කියනවා අපි පීසා ෂොප් එකක් දාමුද? ඒක හොඳයි නේද? අපි ඒකට නම දාමු මියාගි පීසා නැත්තම් ඩෝ පීසා. ඔන්න ඔහේ ඕන එකක් අපි දාගමු. ඔන්න ඔයාගේ ජොනියාගේ පිස්සු කියවිල්ලත් එක්කම කරාටි කිඩ්ස් ලෙජන්ඩ්ස් අද කතාව ඉවර වෙනවා. හරි එහෙනම් මම මේ මූවි එක ඔයාලට ගෙනාවේ මූවි එක රිලීස් වෙන්නත් කලින්මනේ. මේ මූවි එක රිලීස් වෙන්න තිබ්බේ 5 වෙනි මාසේ 30 වෙනිදා. මම ඔයාලට මේ වීඩියෝ එක හදන්නේ ඊට කලින්. මම මුලදි කිව්වා වගේම මේ වීඩියෝ එකේ ඉමේජස් ටිකක් වැඩි වුණාට ඔයාලා තරහක් ගන්න එපා. මේ වීඩියෝ එකට මං ඉමේජස් වැඩිපුර දාන්න හේතුව මට කොපිරයිට් වදින්න තියෙන ප්‍රවණතාවය වැඩි හින්දා. හරි එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. එහෙනම් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් එහෙමත් දාන්න. මේ වීඩියෝ එක එතකොට තමයි අනිත් අයටත් සජෙස්ට් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඩැනියල් ලරූසෝගේ කෝබ්‍රා කයි සීරීස් එකත් මෙතනින්ම බලාගන්න පුළුවන්. මම මෙතනින් මේ සීරීස් එකේ කාඩ් එකකුත් දාන්නම්. එහෙනම් අපේ අනිත් වීඩියෝ එක විදිහට අපිට කමෙන්ට් කරලා ඉල්ලපු Water for Elephants කියන මූවි එක අපි ඔයාලට අරගෙන එන්නම්. ඒ විතරක් නෙමෙයි ඔයාලට අපි දාන මූවීස් එහෙම බලන්න ඕනේ නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ අලුත්ම අලුත් ටෙලිග්‍රෑම් channel එකට එන්න. එහෙනම් අනිත් මූවි එකත් එක්ක අපි හම්බෙමු. එහෙනම් අපි ගියා.